තුන්වෙනි පාර තමයි ආයේ වීඩියෝ හදන්නේ. පෙර ඇති වී හිතනවා. මේ තමයි දැන් මේ පාර රොටේට් වුණා. මගුලේ. හරි. මේ අපි දැන් මේ තමයි ප්‍රශ්නේ. PQRST කියන කොබෝල් මේ සංගීත මේකෙන් කොහොමද PQRST කියන සංගත සංකීර්ණ හොයාගන්න කියන එක තමයි අපේ ප්‍රශ්නේ. මෙතන තියෙනවා ඔයාලට පේනවද මේ මෙන්න මේ ටික තියෙනවා. මේ අපි මුලින් බලමු මේවා මේ වැදගත්ව ඉරි ගහ ගන්න. උදාසීන ලිගන පමණක්. හරිද? ලෝහයන් සංකන්දවල ජලීය ද්‍රවණයේ තනු කෙස්සියල් එක්ක ප්‍රතික්‍රියා කරන රතු දුමුළු තුමාරයක් පිටෙනවා. ඒ ජලීය ද්‍රවණයේදී අයන 4ක් ඕන කියලා කියනවා. මේ ටික වැදගත්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ දැන් මේ කියන්නේ කොබෝල්ට් මේ සංගතයට එන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම කරනවා කොබෝල්ට් දා ගන්නවා. ඊට පස්සේ බලන්න මෙතන උදාසීන ලිගන පමණක් කියනවනේ. ඔයා දන්නවා උදාසීන ලිගන තියෙන්නේ මේ වල ආරෝපණ තියෙනවනේ. මේ ඇමෝනියා වල ආරෝපණ නැහැ. ඒ නිසා ඔයා ඇමෝනියා දා ගන්නවා. ඊට පස්සේ හරිද? ඔයා මේ මොකක්ද දාගන්න. ඊට පස්සේ කියනවා තණු කෙස්සියල් එක්ක රතු දුමුළු තුමාරයක්. මේ රතු දුමුළු තුමාරයක් එනවා නම් මෙතන තියෙන මොනවද? ක්ලෝරින්. ද සල්ෆේට් නයිට්‍රේට් ඩයොක්සයිඩ් රතු දුමුළු තුමාරය. අදන රතු දුමුළු කියද්දී අපි දන්නවා මේ NO2- තමයි එන්නේ කියලා. එහෙනම් අපි NO2- දානවා. NO2 දානවා. ඊට පස්සේ මේක අපි දැන් මෙහිම නිකන් දැම්මා කියමුකෝ. ඔන්න එතකොට ප්‍රශ්නයක් එනවා. අයන 4ක් තියෙනවා. මේක අපිට අයනයක් හොයන්න බෑ. ඔයා දන්නවද මේ කොබෝල්ට් කියන එක අෂ්ටතරීය එකක් නේ එන්නේ. ජ්‍යාමිතික හැඩය ඒ කියන්නේ මේක 6ක් වෙන්න ඕන. ඒ නිසා ඒ වගේම තමයි මේක අයන 4ක් වෙන්නත් ඕන. අපි ඒ නිසා මේක කොටුව අරහනත් කොටුව එකක් දාගන්නවා. හරි. මේක නිකන් ඔයාලට දාගන්න පුළුවන්. එතන මේ කොබෝල්ට් අපි දන්නවා ධන 3. ධන 3 මෙයාගේ බිඳුවයි මෙයාගේ ඍණ එකක් එනවනේ. එතකොට මේක උදාසීන වෙන්න නම් අපි දන්නවා මෙයාගේ ඍණ එකේව 3ක් තියෙනවා මේක උදාසීන වෙන්න. අපි මේක දානවා 3ක්. ඔන්න අපිට ඒක නිකම් එතකොට මේ ලිගන එක හරියනවා. මොකද්ද? අයන 4ක් තියෙනවා. ඔන්න මෙතන එක අයනයක් තියෙනවා. මෙතන අයන 3ක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන කොබෝල්ට් වල 6ක් වෙනවා. එහෙනම් අපි දන්නවා ඇමෝනියා වල අපි එතනට 6ක් දාන්න ඕන. ඕක තමයි මේ අපිට මේ පීක් වලට එන්නේ. එසේ බලන්න Q. ලිගන් වර්ග දෙකක් ලෝහයන් සංගත වෙලා තියෙනවා. ඒවා උදාසීන ලිගනයි ඒක පරමාණුක ඇනයනික ලිගන එනවා. හරි. ඊට පස්සේ අපි මුලින්ම අර පුරුදු විදිහට Q කියලා ගන්නවා කොබෝල්ට්. ඊට පස්සේ බලන්න උදාසීන ලිගන. එහෙනම් අපි දන්නවා උදාසීන ලිගන විදිහට ඇමෝනියා NH3. ඊට පස්සේ අපි ගන්නවා ඒක පරමාණුක ඇනයනික ලිගන. ඒක පරමාණුක කියද්දී අපි දන්නවා මෙතන ඒක පරමාණු තියෙන ක්ලෝරින්. එහෙනම් අපි ක්ලෝරින් ගන්නවා. ඊට පස්සේ ක්ලෝරින් ගත්තාම මේක කියනවා මෙතන සුදු අවක්ෂේපයක් කරනවා කියනවනේ. අද්‍රාව්‍ය සුදු අවක්ෂේපේ මේ වේනිකොලයට එක්කම තනුක අම්ල වල අද්‍රාව්‍ය තනුක මේ තනුක අම්ල වල මට දැන් තනුක අම්ල වල අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයකට අපි ගන්නවා මේ සල්ෆේට්. ඒක SO2-. හරි. අපිට මේකේ කියන Q කියන එක අයන දෙකක් ලබා දෙනවා කියන්නේ. එතකොට SO4 හරිද 2- එක මයිනස් එකක් නේ. අපි දානවා මේක පරහන මේක එළියට දානවා. හරිද? අපි අර කලින් කිව්වා වගේම මෙන්න මේ 6ක් වෙන්න නම් හරිද? මෙතන අපි දන්න දෙකක් 2- මෙතන ධන 3ක් තියෙනවා. එහෙනම් මේක උදාසීන එකක් වෙනවා. අපි මේ කියන්නේ ආරෝපිත එකක් කියලා. මේක ලෝහ අයන මේක කිසිම ආරෝපණයක් තියෙනවා කියලා කියන්නේ නැති නිසා අපි දන්නවා මේ බිඳුවයි කියලා. එහෙනම් මේක අපි මේ ගන්න ඕන මේකට එකක් එනවනේ. එතකොට ධන මේක 2යි. හරිද? එතකොට ධන 2යි ඍණ 2යි කැපිලා යනවා. එතකොට අපි මේ 6ක් වෙන්න ඕනනේ. කොබෝල්ට් 6ක් වෙන්න නම් මෙතන අපි තියෙනවා 1 1යි 2 දැන් ටිකක් ගියම ඉතුරු 5ක් වෙනවනේ. එන්නේ ඒ 5 මේකට දානවා. ඔන්න ඕක තමයි
Q කියන ලිගෙන වෙන්නේ. ඊට අපි R කියන එකට යනවා. R කියන එක ගත්තාම ඒක කියනවා ලිගෙන වර්ග දෙකක් ලෝහයන් සංගත වෙලා තියෙනවා. ඒවා ලිගෙන උදාසීන ලිගෙනයි බහුපරමාණු කැනයනි ලිගෙන එනවා. ඒ වගේම ආජාමිති සමාගිතාවය පෙන්වනවා ඊය ද්‍රාවණය සිල්වර් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කර සුදු අවශ්‍යකයක් ලබා දෙනවා. ඒ අවශ්‍ය තනුක අමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව වෙනවා. ඒ වගේම අයන් දෙකක් ලබා දෙනවා කියලාත් කියනවා. ඔතන චුටි ප්‍රශ්නයක් එනවා මේ මම පස්සේ කියන්න. මොකද ඊට පස්සේ ඒක අතර කොබෝල්ට් අපි PQR නේ R අපි දානවා කොහොමත් කොබෝල්ට් කියන එක උදාසීන ටිකන කියනවනේ. එහෙනම් අපි දන්නවා ඇමෝනියා කියලා. ඊට පස්සේ මෙතන කියනවා බහුපරමාණුක ඇනයන. බහුපරමාණු කියන්නේ පරමාණු දෙකකට වඩා වැඩි කියන එකනේ. අපි දන්නවා බහුපරමාණුක තියෙනවා NO2- තියෙනවා SO2- තියෙනවා. එතකොට අපි මේ දේ මොකක්ද ගන්න ඕන? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි SO2- ගත්තොත් මේ මෙතන කියනවානේ මේ ජ්‍යාමිතික සමායිතාවය පෙන්වනවා කියන්නේ. ඒ කියන්නේ සිස්ටර්ස් සමායිතාවය පෙන්වනවා කියන්නේ. අපි කොබෝල්ට් වලට මේ ගත්තොත් හරිද? සිස්ටර්ස් ගත්තොත් අපි දන්නවා මේ SO2- කියන්නේ අයන දෙකක් තියෙන. කියන්නේ අපි හිතට ගත්තොත් S මේ O4 මොකක්ද අපිට මේව තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේක ටිකක් බරපතල වැඩි. මොකද්ද මේක මේ දෙකට එක S සල්ෆේකින් තමයි දෙන්නේ. හැබැයි අපි දන්නවා NO2- ගත්තොත් මෙහෙම අපිට NO2 මෙහෙම දාන්න පුළුවන් මේ පැත්තට දැම්ම හැකි නේද? ඊට පස්සේ ආයෙ මේක මේ පැත්තට දැම්ම හැකි. අර මේක දෙකට කඩා ගන්න පුළුවන් නේ. එන්න ඒක තමයි මෙතන බලන්නේ. ඒක අර ඒ පේපරේට SO4 අරගෙන NO2 ගත්තත් ලකුණු දීලා තිබ්බා. මට අපිට අර මෙතන පොඩි ගැටලුවක් එන්නේ SO4- කියන්නේ අයන දෙකක් තියෙනවා. ඒ නිසා අපිට ඒක ටිකක් ගන්න අමාරුයි මෙතන. ඒ නිසා අපි ගන්නවා NO2. ඒ පදනමක් තියෙන. ඒ පදනම අපේ ඒරෝ සිලබස් එකේ නැති නිසා ඒක මේ ලොකු වැදගත් වෙන්නේ මේ අපි දාන ඊට පස්සේ NO2 හරිද? ඊට පස්සේ NO2 දැම්මාම ඔන්න ඒකත් අපි මේ වරහනක් දැම්ම කියමුකෝ. ඊට පස්සේ කියනවා මේ සිල්වර් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කළ සුදු අවක්ෂිපය සැල්. බලන්න සිල්වර් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කළ සුදු අවක්ෂිපය දෙන්නේ ක්ලෝරයිඩ්. හරි ඊට පස්සේ ඒ නිසා අපි මේක මේ ක්ලෝරයිඩ් දානවා. ඊට පස්සේ දැන් ඔයා බලන්න මේකේ මේ ආරෝපණ මේ කොහොමද කියලා. අපි දන්නවා මේක මයිනස් එකක්නේ තියෙන්නේ. මෙතන ධන 3යි. හරිද? ධන 3යි මෙතන එකක් ගියාම ධන 2යි ධන 2යි කියන මෙතනට ආරෝපණ කරනවා. එහෙනම් මෙතන අපි දෙකක් දාන්න ඕන. හරි එතකොට ඍණ 2යි ධන 3යි ධන 1යි ධන 1යි බිඳුව. හරි. එතකොට අපි දන්නවා මේ මං කියවනේ 6ක් එන්න ඕන කියලා. 6ක් එන්න ඕන නිසා බලනවා මෙතන 2යි 3යි. තව 3ක් එන්න ඕනේ. නේද? ඒක ඔක්කොම 4ක් තියෙනවා. ඒක 4ක් දැම්මම 4යි 5යි 6යි. එතකොට මේ තමයි R කියන එකට එන්නේ. ඊට පස්සේ අපි S ගන්නවා. S ගත්තා මේ ඔන්න මේක අයනික නොවන සංයෝගයක්. හරිද? අයනික නොවන සංයෝගයක් උදාසීන ලිගෙනයි බහුපරමාණු ඇනයන ලිගෙන සමාන මේ ගන්න ක්ලෝහ අයන සංගතලා තියෙනවා. ඔන්න ඔතන තියෙනවා මේක ඒ කියන්නේ මේක අයනයක් කිසිම එකක් නැහැ. එහෙනම් කියන්නේ කොටු වරහනින් එළිය කිසිම එකක් නැහැ. එතකොට අපි මේක දාන්න මේ කොටු වරහන දැම්මා. ඊට පස්සේ උදාසීන ටිකෙන් දාන්න අපි දැන් ඇමෝනියම්. අපි ඇමෝනියා දානවා. ඊට පස්සේ මේ කියනවා බහුපරමාණුක ඇනයනය ඒ ලිගෙන සමාන ගණනක්. හරිද? මේ ලිගෙන සමාන ගණනක් කියන්නේ අපිට SO4 අපි මං හරියට ගන්නකො NO2 ගත්තා කියමුකෝ. NO2- කියන්නේ අපි දන්නවා ඍණ 1යි කියලා. මෙතන ධන 3යි. මෙතන අපි 3ක් තව අපිට මේ 6ක් එන්න ඕනනේ. මේක අපි මේ කියන්නේ මේ ලිගෙන සමාන ගණනක් තියෙන්න ඕන කියලා. අපි ඉතුරු 6 අපි දැන් මේකට කොහොමත් මේ උදාසීන වෙන්න
3 දානවා. 3 දැම්මා තාත්තා ඉන්නවනේ. හරි මීට කියන්නම්කෝ මේ ධන 3යිනේ. එතකොට අපි මේක ඍණ 3ක් මේක ඍණ 3 තියෙනවානේ. එතකොට අපි දන්නවා 6 වෙන්න නම් තව 3ක් ඕනනේ. එහෙනම් මේක 3 දානවා. දැන් බැරි වෙලාවට අපි මේක ගත්තා කියමුකෝ cobalt NH3 SO4 කියලා අපි දන්නවා 2- තියෙනවා. එතකොට 2- කියන්නේ අපි ඒක මේ වුණාම අපිට මේ එන්නේ මෙතනට මේක කරන්න බෑනේ. ලිගන සමාන ප්‍රමාණයක්. ඒ නිසා අපිට SO4 2- අරගෙන මේක කරන්න බෑ. එතකොට අපි දන්නවා මේක මේ NO2- දාලා එතකොට මේක තමයි ලිගනේ වෙන්න ඕන. හරිද? ඊට පස්සේ T ගත්තාම මෙතන කියනවා ඒක පරමාණුක ඈනයන එක ලිගන පමණක්. ඒක පරමාණුක ඈනයන ලිගන පමණක් ලෝහ අයන සංගත රැතින ජෛරානිත T අයන 4ක් හදනවා. හරිද? එතකොට අයන 4ක් හදනවා කියනවනේ. ඒක පරමාණු ඈනයන ලිගන පමණක්. ඒක පරමාණුක. අපි දන්නවා මෙතන ඒක පරමාණුක ඈනයන අපි ගන්න වෙන්නේ ක්ලෝරින්. නිසා අපි සාමාන්‍ය විදිහටම කොබෝල්ට් වලට අපි දානවා මේ දැම්මම ඒක මේවා විතරයි තියෙනවා කියන්නේ. ඒක පරමාණු මේ එතකොට අපි දන්නවා මේ 6ක්. එහෙනම් අපි මේක 6 දානවා. එතකොට මෙතන ධන 3 තියෙනවා. මේ ධන 3 කැපෙන්න නම් අපිට මෙතන ගන්න පුළුවන් ධන 1ට තියෙන පොටෑසියම් විතරනේ. අපි පොටෑසියම් දානවා. ඒක අපි මෙතනින් දැම්මොත් මොකද අර IUPAC ඒගොල්ලන් මේක තියෙනවා අපිට කැටයනයක් ඉස්සරහින් දාන්න කියලා. එතකොට අපි මේක පොටෑසියම් දානවා. පොටෑසියම් දැම්මහම මේ ධන 3ට ඍණ 3ට මේ දැන් ධන 3යි. එතකොට ඍණ 6යි කියන්නේ ඍණ ඔක්කොම සම්පූර්ණයෙන් ගත්තාම ඍණ 3ක් තියෙනවා. ඒ ඍණ 3 කැපෙන්නේ මෙතන දානවා. එතකොට මෙන්න මේ පොටෑසියම් ධන මෙතන අයන 3යි මෙතන 1යි 4ක්නේ. එතකොට අපිට මේක අයන 4ක් එනවා. මම මේකේ IUPAC මේ IUPAC ඔයාලට තේරෙන්නේ නැහැ වගේ තියෙනවා. මම ඒකත් ඔයාලට දාන්න රැයලා මේක පැහැදිලි කියලා හිතනවා. හරිනේ?